කාලයක් තිස්සෙන් ආසාවෙන් හිටපු දෙනා. අපි ගිහිල්ලා බලමු කවසාකි බයික් වල උපත. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks, I'ma stack bricks up, build what I want to make. Yo, I got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things. Come on and wake up, everybody. Take a little time to hold your head up. Come on and wake up, everybody. Take a little time to hold your head up. Hello guys, konnichiwa. සුබ දවසක්. ඔව් කෝපේ ගමනේ අපේ කවසාකි ඔයගොල්ලෝ කවුරුත් දන්න බයික් මියුසියම් එක බලන්න. බයික් වල ආසකොල්ලෝ එහෙම ඉන්නවා ලංකාවෙන්. ඔයාලා වෙනුවෙන් ටිකටම පාක් එක තියෙන්නේ. ඉතින් අපි බලමු මියුසියම් එක පොඩ්ඩක් හොයාගන්න ඕන. තැන හොයාගන්න බැරි වෙයි. පොඩ්ඩක් ඇවිදලා හොයාගන්න ඕන. අපි බලමු කොතනද තියෙන්නේ කියලා. බලමු මියුසියම් එක ගාවදී ආපහු සෙට් වෙමු. කවසාකි වර්ඩ් මෙතින්. බලමු ඇතුළට ගිහිල්ලා. 100円何返してございますね。川崎ワールドは入っていただいてまっすぐ行っていただいて、はい、左手でございます。はい、はい、ありがとうございます。ありがとうございます。ありがとうございました。ටිකට් එක 900ක් වෙනවා. Thank you. Thank you. はい、どうぞ。ටිකට් එක 900ක් වෙනවා මේක ඇතුලේ. මේක මේ අමතරව මේ තව දේවල් බලන්න පුළුවන්. මේ නැව්වේම තියෙනවා. ලෝක ඉතිහාසයේ තිබුණු හැම නැවකම ආකෘතිය තියෙනවා මෙතන. කනම් පිස්සු හැදෙනවා. ෆෝඩි. මේ තියෙන සන්තා මාරියා ෂිප් එක. ඒක ප්‍රසිද්ධයි. අනිත් ඒවා ප්‍රසිද්ධයි. ඉතින් මේ මම අහලා තියෙනවා මේකෙන්. ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධ නෞකා හැම එකක්ම තියෙනවා. මේවත් එක ගෙතුණු කතා සහ ෆොටෝස් එහෙම තියෙනවා මේ. මෙන්න කවුරුත් දන්න නැව ටයිටැනික්. Royal Mali ship Titanic. වැනිසිය බෝට් එකක් තියෙනවා. අපි අර ෆොටෝස් වලින් දැකලා තියෙනවට වඩා ඒක පස්සෙල් ලොකුයි බෝට් එක. ඊට පස්සේ අපි යන් ගාලා අපි කවුරුත් ආස තැන
Kawasaki good time world. Airuguchi මේ පැත්තේ යන්නලා. ඒක තමයි මම කාලයක් තිස්සෙන් ආසාවෙන් හිටපු තැන. අපි ගිහිල්ලා බලමු Kawasaki බයික් වල උඩ. මම හිතන්නේ මේ ඉන්නේ. Kawasaki බයික් එකේ නිර්මාතෘ ඒ නම Kawasaki කියලා kanji වලින් තියෙන Kawasaki. කියන මම හිතන්නේ මුලින්ම පටන් ගත්ත තැන කර්මාන්ත ශාලා. Kawasaki වලින් නිෂ්පාදනය කරපු මම හිතන්නේ මුල්ම කාලේ දේවල් නේ නිෂ්පාදනය. 1925年には我が国初の全構成電車の製造も行い、3年後の28年には兵庫工場を分離して川崎車両株式会社を設立しました。1937年、海運鉄道車両に続き飛行機部門を分離して Kawasaki හෙලිකොප්ටර් එක. අපි දන්නේ බයික් විතරයිනේ. උනාට මේක ඊට වඩා එහා ගිය ලොකු කම්පැනි එකක්. අන්න බයික් Kawasaki Supra.巨大なトンネル掘削機2機がヨーロッパのドーバー海峡の海底を掘り進む国境を越えたビッグプロジェクトが始まりました。創立100周年を迎えた1990年代、明治ともに総合システムエンジニアリング技術で確固たる地位をඑතන තියෙන මේ එක එක අවුරුදු වලට අනුව ඒකේ නිෂ්පාදනය දියුණු වෙච්ච හැටි. ඒ කට්ටියගේ බයික් විතරක් නෙවෙයි දැන් මෙතන මේ අවුරුද්දේ 1980 වෙන කාලවකවානුවේදී මෙතන ගොඩක් දේවල් මේ රටට සහ ලෝකයට ගෙනලා කරලා තියෙනවා. සිටි ට්‍රේන් ඊට පස්සේ මේ කන්ස්ට්‍රක්ෂන් මේ තව මොනාරෝ ටොකියෝ පිච් පාලම් හදලා තියෙනවා. අති දැවන්ත ඉදිකිරින් මේ තියෙන ප්‍රසිද්ධ බයික් එක නින්ජා එක. Beda.
පයිෂක කම්පැනි එක පටන් ගත්ත කාලේ ඉඳලා 2020ට එනකම් තියෙනවා මේ නිෂ්පාදන බිහිවුණු විදිය. 1900 ඉඳලා 1900 ඉඳලා 2020 වෙනකම් තියෙනවා. නින්ජා බයික් එකේ බිහිවීම වෙන්නේ 1990 දී. නින්ජා බයික් එක තියෙන්නේ ඒකේ අලුත්ම ප්‍රොඩක්ට්ස් 2020 වෙනකම් තියෙනවා. ඔය යාළුවනේ මෙතන ඉඳලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Kawasaki බයික් එක පෙළියට. මෙතන ඉතින් රේසින් බයික් වල පරණම එකේ ඉඳලා අලුත්ම ටෙක්නොලොජි එකට හදපු අලුත්ම බයිකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට විශේෂ දෙයක් කියන්න ඕන. ඔයගොල්ලෝ දන්නවද Kawasaki බයික් වල ග්‍රීන් කලර් එක ආවේ කොහොමද කියලා? ගොඩක්ම ඉස්සර රේසින් බයික් වල තිබිලා තියෙන්නේ රෙඩ් කලර් එක බ්ලූ කලර් එක. දැන් රෙඩ් කලර් එක යුනික් වෙලා තියෙනවා ඉතාලි වල තියෙන ඩුකාටි බයිකුත් එක්ක. ඒ වගේම බ්ලූ කලර් එක ජපාන් වල Yamaha බයික් තමයි යුනික් වෙලා තියෙන්නේ. ඉතින් මෙයාලට යුනික් කලර් එකක් ඕන වෙලා තිබුණා. ඒකත් එක්ක ග්‍රීන් කලර් එක තමයි මෙයාලා රේසින් වලට බයික් වලට ඇඩ් කරලා තියෙන්නේ. රටවල නම් ග්‍රීන් කලර් එක දාලා නැත්තේ අන්ලකි කලර් එකක් විදිහට තමයි ජපානයෙන් පිට රටවල් හිතලා තියෙන්නේ. ජපානයේ ග්‍රීන් කලර් එක එනර්ජි එක ග්‍රීන් කලර් එක යුනික් වෙනවා. ඉතින් ඒකත් එක්ක හිතලා රිස්ක් එකක් අරගෙන ඒ කලර් එක දාලා තියෙනවා.
මෙතන ගේම් කෝන එකක් තියෙන්නේ. පොඩි අයට නෙවෙයි කාට වුණා. මෙතන නම් පොඩි සෙට් එකක් අද බහලා මේ ස්කූල් එකේ. එයාලා අයිති කරා ඉන්නේ. මියුසියම් එකේ ඔන්නෝම කතන්දරේ එළියට ආවා. හිතුවට වඩා ගොඩක් ස්ටාෆ් එක කෙනෙකුත් එක්කත් මම කතා කරා. එයාත් කිව්වේ අර ගොඩක්ම ඉමේජ් එක තියෙන්නේ බයික් වලට තමයි මුළු ලෝකෙම කවසකි කියලා. ඒ වුණාට ඊට වඩා ලොකු දෙයක් මේ කවසකි මේ එක බැඳිලා තියෙනවා. එයාලා මුලින්ම නිෂ්පාදනය කරේ බයික් නෙවෙයි, ඊට වඩා ඩොක්යාඩ්ඩයක් එහෙම නැව් සම්බන්ධ දේවල් තමයි. ඉතින් ඔන්නෝමයි කවසකි අද කතන්දරේ. මේ ගොඩක් මියුසියම් එකේ ඔයගොල්ලෝ බලා ගන්න ඇති මොනවද විස්තර කියලා. විශේෂයෙන් බයික් වලට ආසායට තමයි පෙන්වන්නේ. ඉතින් මේ කවසකි එක මෙහි තමයි කෝබෙත් එක්ක තමයි මේ හියෝගෝ කෙන් එක තමයි මේ ගොඩක්ම ඉදිකිරීම මෙයාලගේ නිෂ්පාදන කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක තමයි මේ මියුසියම් එක තියෙන්නේ. ඉතින් අපි අපව අලුත් රෝග් එකකින් සෙට් වෙමු. අපි ගිහින් එන්නම්. සයනරා.